අනිත් වැදගත් දේ තමයි මම මේකේ මම ඇවිල්ලා ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙවෙයි. මම සාමාන්‍ය Facebook එකේ කාලය කාපු මිනිස්සෙක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මගේ FB එකෙන් හරි හැබැයි ජීවිතේ හරි දන්නවනම් ඔයාලට තේරෙනවා ඇති මම ඔය තියෙන හැම මගුලක්ම Facebook එකේ දාගෙන එක එකත් එක බැනගෙන රණ්ඩු වෙවි. ඉතින් අර මගේ කාලේ වැඩි හරියක් ගෙවෙන්නේ Facebook එකත් එක්ක මම දන්නේ නැහැ. ඉතින් මම ඒ වගේ කට්ටියක් තමයි ඔය ටාගට් කරන්නේ. ඒ කියන්නේ මට ඕනේ මම කොහොමත් වෙලාව නාස්ති කරනවනේ Facebook එකට. එතකොට මට ඒකෙන් පොඩි හරි ගේන් එකක් තියෙන්න බෑ. ඒකයි මම ඔය ගැන හෙව්වේ. ඒ හොයනකොට හම්බෙච්ච දේවල් ටික තමයි මම කියන්නේ. එතකොට මේ හැමදේම 100% මම දන්නවා කියන එක නෙවෙයි. මං කරේ කොහොමද කියන එක මං කියන්නම්. සහ එතකොට මේක මම වැදගත් වෙන්නේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා. කියන්නේ මම 100 දෙනෙක්ව තෝරගන්නවානේ. ඒ 100 දෙනත් එක්ක මම දිගටම එන්ගේජ් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටිකම විසඳනවා විතරක් නෙමෙයි සමහර වෙලාවල් වලට මට එක එක්කෙනාගේ Facebook page එක බැලුවට පස්සේ මට කියන්න පුළුවන්. කියන්නේ ප්‍රොෆයිල් එක බැලුවම මට තේරෙනවා ඕගොල්ලන්ගේ vibe එක මොකක්ද කියලා. එතකොට දැන් මම මගේ vibe එක හොයාගත්ත විදිහත් මම ඕගොල්ලන්ට කියන්නම්. ඕගොල්ලන්ගේ vibe එක හොයාගන්නත් මම ඕගොල්ලන්ට උදව් කරන්නම්.